මට වාසනාව ලැබුණා මහරජිනිය එක්ක පැය භාගයක් විතර කතා කරන්න. මමයි මගේ නෝනයි විතරයි. මම පුදුම වුණා මහරජිනියට ලංකාවේ පිළිබඳව තිබෙන මතකයේ සහ අද තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳව එතුමියට තියෙන අවබෝධය පිළිබඳව. බ්‍රිතාන්‍ය අගමැතිවරයා හමු වුණා. තමුන්නාන්සලා දකින්න ඇතිනේ බ්‍රිතාන්‍ය අගමැතිතුමා ඩේවිඩ් කැමරන් මාව පිළිගත්තේ කොහොමද කියලා හිතා. ඩවුනින් ස්ට්‍රීට් එකේ අංක 10න් එළියට ඇවිල්ලා පාරට ඇවිල්ලා මම කාර් එකෙන් බහිනකොට මගේ දොර අරනකොට එතෙන්ට ඇවිල්ලා මට අත දීලා මාව අරගෙන ගියා. බ්‍රිතාන්‍ය මහරජින එතුමිය මට කතා කළේ අතේ මේස් ගලවලා බකින්හෑම් මාලිගාව. නෑ ලංකාවේ කෙනෙක්ද? අපොයි නෑ. සර්ම ෆොරින් එක